තවත් ලස්සන සුපර් දවසක්. ඉතාමත් ආදරෙන් ලිංගතුව ඔබේ හදවතට නිවසරේන මේ මොහොතේදී මගේ රත්තරන් අම්මේ තාත්තේ දීපතේ අපි හැමෝම කැමති ශාන්තියෙන් සමාදානෙන් ආදරෙන් ලිංගතුව ජීවත් වෙන්න අපි හරි ආසයි. ඉතින් ඒක නිසා මම පුංචි උදාහරණයක් කියන්නම්කෝ. බැරි වෙලාවක මේ දවස්වල ඇත්තටම වහිනවනේ. ඉතින් මේ වහිනකොට ගම් වතුර කොයි මොහොතේ එනවද දන්නේ නැහැ. බැරි වෙලාවකත් ගම් වතුර ආවොත් මොනවද අපි කරන්නේ? පුළුවන් තරම් ඉක්මනට තියෙන බඩු බාහිරාද අත්‍යවශ්‍ය දේවල් ටිකක් අරගෙන සේෆ් තැනකට අපි යනවා. ගිහිල්ලා ගම් වතුර බහිනකම් අපි එතන ඉන්නවා. මෙන්න මේ වගේ out of danger අපි එතනදී danger එකකින් අපි නිදහස් වෙනවා. එහෙනම් අපේ ජීවිතයත් හරියට මේ ගලාගෙන එන වැහි වතුර වලින් ගලාගෙන එන ඒ ගම් වතුර වගේ අපේ නොදුනුවත්වම අපේ මනස ගිලෙන්නට පුළුවන්. අපේ ජීවිතය ගිලෙන්නට පුළුවන්. මොනව නිසාද? කේන්තිය, වෛරය, පලිගැනීම, ඊර්ෂ්‍යාව මේ වගේ නොයෙකුත් කරුණු කාරණා නිසා අපිට අපේ ජීවිතය නැති වෙලා යන්නට පුළුවන්. ඉතින් ඒකින්ද අපිට පුළුවන් නම් ඇත්තටම අපිට පුළුවන් නම් අපිව ගිලෙන්නට යන අත්දැකීම් තුලින් ඒ අත්දැකීම් එනවා කියලා දැනගත්ත ගමන්ම අපිව ඊට වඩා ඉහළ තැනකට අපේ මනස ඉහළ තැනකට ඔසවලා තියන්නට පුළුවන් නම් අර පල්ලෑ තියෙන ඒ ගම් වතුර වලට පල්ලෑ තියෙන ඒ ඩිස්ටර්බන්සස් වලට අපිව නැති කරන්නට බෑ. අපිව ඇති කරනවා මිසක්. එහෙමනම් මගේ රත්තරන් අම්මේ තාත්ති ද්වීපතේ ඉතාමත් කල්පනාවෙන් යුතුව කවදාක්වත් අපිට ඒ ජීවිතයේ අත්දැකීම් හරහා ගිලෙන්නට ඉඩ දෙන්නට එපා. ඔබට නැති වෙන්නේ ඔබව ආරක්ෂා කරගන්නට කිසිම කෙනෙකුට බෑ. ඔබයි ගිලෙන්නේ. ඉතින් ඒක නිසා ඒ ගිලීම හරි ඩේන්ජරස්. ඒක ලොකු භයානක අත්දැකීමක්. ඒ භයානක අත්දැකීමෙන් අපි එගොඩ වෙමු. ඒ සඳහා දෙවියන්ගේ ආශිර්වාදය අප සමගමයි. ආමේන්.